ජලසේනා පැරදු සමීදේ දස පාරමිදාම් සපිරුව නිබාඳේ වසවත් මරු දමනය කළ මුනිදේ උදනි ගයමි ඔබේ ගුණ බුදු සමීදේ මෙත් කරුණා මුදිතාදී ගුණයට සිත් සුවපත් කළ නිර්මල දහමට මෙත් පිනවන සම්බුදු රැස් කිරණට වැඳ අවසර මාට හිමි ගුණ කීමට රහසින්වත් පව් සිතක් නොවන්නේ කෙලෙස් අඳුරු ගිනි නිවාදමන්නේ මාර්ගඵල නිවනට පහදන්නේ ඒ සම්බුදු ගුණ කඳ නාම රට මිතුරාට මෙත් සිත සියලු සිත් නිවී පහන් වන සුබම සුබ දවසක් වේවා. ප්‍රථමයෙන්ම මෙම අවස්ථාවට වැඩමව වදාළ නම කියන්නට අවසරයි සිරිසෝදනාරාම පුරාණ මහා විහාරවාසී දේශකයාණෝ රූපවාහිනී ගුවන්විදුලි විචිත්‍ර කාව්‍යමය ධර්මදේශක කාව්‍යශ්‍රී පූජ්‍යපාද මීගහකැලේ සුමිතනන්ද ස්වාමීන් වහන්සේව නමස්කාර පූර්වකව පිළිගන්න අතරම මේ ශුභ මොහොතේ අපහා එක්වී සිටින ගමේ වැඩිහිටි පින්වතුන් අතර සියලු දෙනාමද මේ පින්වත් අවස්ථාවට පිළිගනු ලබනවා. අද දින අප සමග සිටින්නේ මහත් කරුණාවෙන් ලෝකය බබලවා වදාළ අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ උපත බුද්ධත්වයෙන් මෙන්ම පිරිනිවන් පෑම කියන තෙමගුණ සිහි කරන වෙසක් පොය නිමිත්තෙන් ඊයේ දින පැවති උතුම් වෙසගේ නිමිති කරගෙන අද දිනේදී අපතේ පහන් පූජා පුණ්‍ය කර්මය පැවැත්වීමට මේ මොහොතේ සියල්ල සූදානම් වී හමාරයි. පහන් ආලෝකය කියන්නේ සසර අඳුර දුරු කරන ප්‍රඥාවේ සංකේතයක්. ඉතින් මේ අපතේ පහන් පූජාව ලෝකවාසී සියලු සිත් නිවි සැනසීමට හේතු වේවා. පහනක් දල්වන සෑම සිතකම අඥාන අන්ධකාරය දුරු වී ප්‍රඥාලෝකයම පහළ වේවා. එබැවින් ඔබ සැමකින් එක ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ නිහඬතාවයේ රකිමින් පිරිසිදු ශ්‍රද්ධා සිතින් යුතුව මේ පින්කමට සහභාගී වන ලෙසයි. වෙසක් පොහොයේ ශ්‍රී මහිමය අපගේ ජීවිතවලට හදවත්වලට ආලෝකයේ පිරිසුදු හේතු වේවා. එසේනම් මා කියන්නේ নমස්කාර පූර්වක ආරාධනය නම කියන්නට අවසරයි පූජ්‍යපාද මීගහකැලේ සුමිතනන්ද ස්වාමීන් වහන්සේටයි ගතවවා අපතේ පහන් පූජා පුණ්‍ය කර්මය මෙතෙන් සිට ආරම්භ කරන ලෙස දෙයි කවුරුත් සාධනාව පවත්වනවා. කාලවිනාව දෙවියන් පූජා වලට අනුගත වෙන්නටයි හැමෝම සූදානම් වෙන්නේ. ආශිර්වාදාත්මක මහා බල සම්පන්න අධිෂ්ඨාන
අබතින් පහන් පූජාවේ හිද බලයෙන් හැම දිනාටම සිත යහපත සැනසෙල්ල උදාපත් වේවා යන උතුම් ප්‍රාර්ථනාවන් හදවතේ ඇති කරගෙන සාදුනාද පවත්වමු. සම්බුදු කවියයි සිංහල සාසුනයි අරගෙන ආවෙමි ඔබව සොයා මට හරියාසයි අහන්න ඔබේ හඬ කියන්න කවුරුත් සාදු කියා ඒ හඬ මිහිරි හරිම සුමිරි එනම් දේතම නලලේ තියා පන්සිල් ගෙනුමට කියන්න කවුරුත් නමෝ තස්ස භගවතෝ කියා නමස්කාරය කියන්න තෙවරක් හඬනගලා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตา වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්න. අදත් අපි මේ මහා ආශිර්වාදාත්මක අබතෙල් පහන් පූජාව ආරම්භ කිරීමට මත්තෙන් අපි හැමෝම බුදුන් ධර්ම රත්නය සංඝ රත්නය සරණ ගිහිල්ලා මේ පින්කමට මේ විදිහට අනුගත වෙමු. කවුරුත් සාදු කියන්න. තුන්ලෝ සතුනට සුවයම සෑදු අංගීරස බුදු බණ පින පෑදු සවනක් ගන රැස් දසතම වීදු සම්බුදු හිමි සාන්ද වන්දිනිමි සාදු දස බාල මරසේනා පාර දන්නේ දස පෙරුමන් බාල යෙන් සාපිරෙන්නේ අසරණ උනතන පීඨට උන්නේ ලෝතුරු බුදු ගුණ මෙනෙහි කරන්නේ අඳුරට පෑයූ සඳ කිරණක් සේ ගලා බසින රාන් දිය දහරක් සේ නිවාදෙවෙන සිත් දිව උසුවක් සේ සදහම් වඳිනෙමි බුදුන්ට සමසේ ශ්‍රී සත් ධර්මය ලොව පවතින්නේ සම්බුදු බණ පාද සිත පහදන්නේ සසුනට කහමල් ඇතිරුවා වෙන්නේ ඒ සංඝ පෙළ පාත මම නම දින්නේ සාදු සාදු සාදු. නැවත සාදු කියන්න. ඔබගේ දෑතේ තිබෙන පහන් දැන් කවුරුත් ආලෝකමත් කරගන්න. හොඳයි සාදුනාද පවත්වන්න. ඔබ ඔය දල්වන්නට යෙදුණු අපතුල් පහන් ආලෝකය ඔබගේ ජීවිතයට බොහෝසේ ආශිර්වාදයක් බවට පත් වෙනවා. මේ අපතුල් පහන් ආලෝක පූජාවේ තිබෙන බලය හැම කෙනෙකුගේම ජීවිතයට උදාපත් වේවා. හැම කෙනාගේම ජීවිතයට බලපාලා තිබෙන සියලු දුක් දෝමනස්යන් දුරු වී
සැනසෙල්ල නිරෝගී සුවය ඔබ අප හැම දිනාටම සැලසේවා යන ප්‍රාර්ථනාවෙන් බුදුන් සරණ ගිහිල්ලා මේ පින්කමට අනුගත වෙන කවුරු පහන දෑතට ගත්ත පහන හිසාබීසටගෙන වරක් හඬ නගන සාධනාද පවත්වන ලෝ සතුන් වෙත හිත සදනා කාරුණික සම් බුදු රජාණෙනි දෙසූ සදහම් අමාදම් රස වෙලඳ ගන්නෙමි බුදු පියාණෙනි සරණ අවැසිම එනට සරණක් උදා කර දුන් හිමි දයාවෙනි උතුම් ඒ බුදු ගුණය සීකර වඳින්නට අවසර ස්වාමිනී නොමග යන සිත් සුමග හරවා යමගට යොමු කළ පියාණෙනි සාරදහමින් සියලු ලෝ සත සුවය සැලසූ නැනවතානිනි ඥාන බලයෙන් මාරසේනා පරාජය කළ බුදු පියාණෙනි විරිය වඩමින් සිතේ අරමුණ දිනු භගවත් මුනිවතානිනි පෑව පෙළහර හමුවෙහි විසඳ සියලු බල වේගයන් දුරු කළ ලෝතුරා බුදු වෙන තුරාහිමි සියලු පීඩා ඉවසුගුණයෙනි ලෝක සතුනගේ හිතට සුවයම සදා දුන් මගේ බුදු පියාණෙනි විතරාගී ගුණය සීකර වඳින්නට පාහද බැතින් සියලු කෙලෙසුන් නැසූ හිමි සඳ පිහිට වේවා බුදු නෙතින් තබා මේ මල් පහන්
මම හදවතින් ධම්මං සරණේ සීත පහදාගෙන සංඝං සරණේ සිවුරු දරාගෙන ඉඤ්ඤායි තුම් සාරණේ ආදහාගෙන නාත දෙවිඳු පිං ගෙන බුදු වෙන්නයි නන ගුණ ලැබ දෙන ගණ දෙවිඳුන්ටයි සියලු දෙවියෝ මේ පිං ආරගන්නයි කරුණාවෙන් මේ අපරක දෙන්ටයි නාත දෙවිඳු පිං කාමට වඩින්නයි කතරගමේ මා දේවි උතුමන්ටයි සියලු දෙවියෝ මේ බිමට වඩින්නයි සාදු කියන්න ඔබගේ දෑතේ තිබෙන පහන සිත් පහනක් යම් බලපිහිටීමක් සිද්ධ කිරීමට අවශ්‍යයි නමෝ කියන ඒ බුදු ගුණයෙන් වේ ඔබට සිත මංගල ඒ බුද්ධාදී තුනුරුවනේ අනන්ත ආශිර්වාදේ ඔබට ඔබගේ ජීවිතයට බලපාල තිබෙන සකල අන්තරාය ਸਰව උපද්‍රවයන් දුරින්ම දුරු වේවා මේ උඩින් පායන අවුවක් කර මේ අවටින් හමන සුළඟක් කර කරදර බාධක දුක්ඛ දෝමනස්සකම් කඩළු දොස් නොපෙමිනේවා ඔබ අප හැම දිනාටම උතුම් වූ බුද්ධාදී තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් ඔබගේ ජීවිතයට සිත යහපත සැනසෙල්ල උදාපත් වේවා යන උතුම් ප්‍රාර්ථනාවන් නැති කරගෙනයි ඔබගේ ওই දෑතේ තිබෙන පහන සෙත් පහනක් බවට පත් කරන්නේ කවුරුත් මේ විදිහට හඬ නගල හරියට වචන කියවීමේදී
තමයි ඔබට මේ ආශිර්වාදේ හරියටම සලස ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ ආශිර්වාදේ අනන්තානුභාව බලයෙන් සිත යහපත සැනසෙල්ල උදාපත් වේවා යන ප්‍රාර්ථනාවන් ඇති කරගෙන මේ උතුම් වූ වන්දනාවේ අනන්ත ආශිර්වාදයේ ජීවිතයට සැලසේවා යන ප්‍රාර්ථනාවෙන් මේ විදිහට මා කියවට පසුව කියවමින් මේ විදිහට වන්දනාව සිද්ධ කරමු. සාදු කියන නැවත මෙහෙම කියවන්න. අප්‍රමාණ බුද්ධ යන අනුහසිනේ අප්‍රමාණ ධම්මෝ යන අනුහසිනේ අප්‍රමාණ සංඝෝ යන අනුහසිනේ අප්‍රමාණ දොස් දුරු වේ ඒ අනුහසිනේ අතුල මල් යහන් ගිනි වැට නිවාසරු වතුරසේ කෙරෙයි හැම තැන ගිනි අඟුරු පතුරවා කියති හැම තැන ඔබගේ ගරු පතුලේ දසගිල්ලේ දෝසින් දෝස අරු ඉසේ පැමිණි දස නවයක් රෝගද කියන කනේ සවිස්සක් හටගත් රෝගද කන්දේ සය අනුවක් වන රෝගද පතිනි තෙදින් ගිනි සේම නිවේ යද සාදු කියා බුදුරුවන වඳින්ටයි මිහිරිදහම් පාද මට සිහිවෙන්නයි නේක ගුණැති සංගරුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නාම දින්නයි සීතතිලෝ ගුරු මුනි සිහිවෙන්නයි දීපාලෝකෙන් බුදුන් පුදන්නයි විතරාගී බුදු පිහිට ලැබෙන්නයි රාහු අපලයින් මාගැලවින්නයි පුකුරු පුකුරු මල්
බෝරජුගාවා අතුරුවමින් සිත පිං පිරවුවා මහරුවෙමින් මෙමටත් හිමි වේවා සිනසුරු අපලින් මා ගැලවීවා සතු කියන්න සීල රජු කල ගොසින් ජය ලැබුණු මංගලම් කාල දේවල මහා තපසුගේ ඉසේ පාතෙබු මංගලම් ආලවක යකු දපනි කරලා ලොවට සිත සැදු මංගලම් නීල බුදු රැස් අනින් වේවා මෙමට ජය සිරි මංගලම් කරන කිසිවක් හරි නොයානම් එයට බාධක මග හැරේවා අතගසන යම් දෙයක් ඇත්නම් සාර්ථක වී ඵල ලැබේවා ගෙදර දොර සාමයද ඇති වී අඩ දබර කිසිවක් නොවේවා උතුම් තෙරුවන් ආනුභාවින් සියලු කරදර මග හැරේවා ඉදි කරන්නට පිඹුරුපත් සැදි නිවසේ කටයුතු ඉවර වේවා ණයට පොලියට ගත්තු දේවල් ගෙවන්නට ශක්තිය ලැබේවා පතන රැකියා වල්ද ලැබිලා අනාගතයද එළිය වේවා උතුම් දලදා සමීදු සරණින් ඔබට යහපත හේතුවක් වෙනවා දෙවියන්ගේ ආශිර්වාදය අපිට හරි වටිනවා දෙවියන්ගේ වැඩපිළිවෙල තුලින් අපි හැම දිනාගේම ජීවිතේට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා දෙවියන්ගේ ආශිර්වාදය තුලින් අපේ ජීවිත තුළට බලපාලා තිබෙනවා සියලු අපරූපත් ධර්මයන් දෝරින් බෝධ භාවයට පත් වේවා සෙත ශාන්තිය සැනසෙල්ල උදාපත් වේවා යන අදිටනින් කවුරුත් ඉසාබීසටගෙන වරක් සාදුනාද පවත්වන දෙවියන්ට ආරාධනා කරමු මේ විදියට මා කියවහම ලස්සනට තාලෙට හඳ නගලා කියවන්න හැමෝම සත්‍ය නගලා ආහසේ සිටින
දේවී වරුන් වාඩිවා සතර වාරම් දේවී පුතුන් වාඩිවා සක් දේවිඳුන් පින් කාමට වාඩිවා මේ පින් කාම දෙක සාදු කියනවා සතර වාරම් දේවී වරුන් වාඩිවා නාලොව නාරජ වරුන් වාඩිවා ස්වර්ණ මාලි දෙව් දුවත් වඩිවා සක් දේවිඳුන් පෙර මුනේ වඩිවා බුද්ධං සරණී සිරස දාරාගෙන කලක් පවතින රෝග පීඩා මෙවසර තුල සුවම වේවා නිදංගත ලෙඩ රෝග ඇත්නම් එකී රෝගද නිමා වේවා විවාහයකට තිබෙන බාධා ඉරපිනින් සදහට මෙකේවා උතුම් දරු සම්පතක් දෙන්නට දේවි පත්තිනි පිහිට වේවා සතු කියන්නේ මේ විදිහට පහනින් කවුරුත් තෙල් බිඳක් හිසේ ගල්වා ගන්න මේ විදිහට හිසේ තෙල් බිඳක් ගල්වාගෙන අදිෂ්ඨාන කරන්න ඔබගේ හිසේ පටන් දෙපතුල දක්වා ඇති 89ක් රෝග 90ක් ව්‍යාධි 203ක් අන්තරාවල්
දූරින් භූත භාවයටම පත් වේවා. ඔබ හැම දිනාටම මේ අදිෂ්ඨාන මහා අබතෙල් පහන් ආලෝක පූජාවේ තෙද බලය ඔබගේ ජීවිතයට හේතු වාසනාම වේවා. බොහෝ රැබෝ වෙලා තියෙන වෙලාවේ අපි මේ විදිහට විජ්ජාචරණේ ගුණයට බුදුරජාණන් වහන්සේගේ ගුණයට නවරහාගේ බුදු ගුණයට අබතෙල් පහන පූජා කරගනිමු. සාදු කියන කවුද? මේ විදිහට කියවන්න ලස්සනට. විදර්ශනා ගුණයෙන් පිහිටන්නේ තව ටිකක් සද්ද නගල කියමු. විදර්ශනා ගුණයෙන් පිහිටන්නේ පසලොස් චරණින් යුක්තව වන්නේ විජ්ජාචරණ ගුණ නාම දින්නේ අබතෙල් පහනින් මුනිදු පුදන්නේ පිළිවෙත් පුරමින් මග වැඩ මන්නේ දෙතිස් මහලකු නින් බබලන්නේ සුගතෝ ගුණයයි අප නාම දින්නේ අබතෙල් පහනින් මුනිදු පුදන්නේ සෑම දේම දැනගත් බුදු සමිදේ කල්ප ගණන් පහළ වූ බුදු සමිදේ ලෝක විදු ගුණයට මම නිබාන්දේ අබතෙල් පහනින් සමිදු පුදන්නේ අනුත්තරෝ පුරිසාදී ගුණයට අදත් අවසරයි මගේ හද පිදුමට නොමගට යන ආය ගත්තේ සුමාගට සිහිකර අවසර පහනින් පිදු
සීකර අවසර පානින් පිදුමට දෙව් මිනිසුන් හාට දෙසුදාම් නාද පරලොව යහපතටම හිමි නේද සත්තා ගුණ කාන්ද කලමින් නාද අබ තෙල් පානින් පුද නිමි පාද සත්‍ය දහම් ලෝ දස පාතුරන්නේ බුද්ධෝ යන ගුණ සිතට දරන්නේ ඒ සම්බුදු පා අමල වඳින්නේ අබ තෙල් පානින් බුදුන් පුදන්නේ යාන බාලය වැඩි මගේ බුදු සමීදේ අබ තෙල් පානින් හිමි පුද පෑවේ නව ආරහාදී බුදු ගුණ ගාවා භගවානම් ගුණ සිහිපත් වූවා හිසේ පටන් දෙප තුල තෙක් වේවා මගේ අපලයට සිත සැලසේවා සාදු කියනවා හිතේ තිබෙන හැම පැතුමන් සුබ වේ ගතේ රෝග පීඩාවල් දුරු වේ හිසේ පටන් දේප තුල දොස් දුරු වේ මෙසේ පුදන පානින් සේත් බලවේ මෙසේ පුදන පානින් සේත් බලවේ මේ පින් ලබා දෙවියන් හිත තුටු වේවා දේත්
පාන් මල් ගුවනින් ඉසිරේවා මාත් මගේ පවුලෙම අය සුරැකේවා උදන පහන් ආලෝකය විහිදේවා සතු කියන සම්බුදු සසුන සුරකින්න එම දෙවියන්නේ ලෝතුරු ගුණය හදවත මගේ සනසන්නේ අබතෙල් පහන් පූජාවට වැඩමන්නේ මේ පින් කොටස දෙවියොත් ආරගන්නේ සතු කියලා ඔබගේ දෑතේ තිබෙන පහනේ තෙල් බිඳක් මේ විදිහට හොඳට තෙල් ටිකක් ගල්වාගෙන ප්‍රාර්ථනාවක් තබමු ඔබගේ ජීවිතයට නවග්‍රහ නව දෙනා වහන්සේලාගේ පැමිණිලා තිබෙන සියලු සකල අන්තරාය සර්ව උපද්‍රවයන් දූරයෙන් භූත භාවයටමපත් වේවා බුදු ගුණේ මහා බල සම්පන්න පහනක් බවට පත් කරමින් බුදුරජාණන් වහන්සේගේ අනන්තානුභාව බලය බුදු ගුණේ ඇරෙන්න වෙන කිසිම පිහිටක් සරණක් නැහැ. බය වෙච්ච වෙලාවට ලෙඩක් දුකක් කරදරයක් ඇති වෙච්ච වෙලාවට ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියන බුදු ගුණේ මෙනෙහි කරන්නේ. ඒ උතුම් බුදු ගුණේ බලයෙන් ඔබගේ ජීවිතයට සැනසීම සැනසෙල්ලම උදාපත් වේවා යන අදිෂ්ඨානයෙන් නවග්‍රහ ශාන්තිය මේ විදිහට ඒ ආශිර්වාදය ජීවිතයට සලසා ගැනීම සාදු කියනවා. රවිගින් වන අපල මෙකී මට යහපත ලං වේවා සතුට සමාදානය පිරි නිරෝගී සුව ලං වේවා පවුලේ සැමට නිති යහපත නිරතුරුවම මතු වේවා උදනා අබතෙල් පාන් සේම සුවය ලැබේවා සිත සංසුන් වී මගේ ගතේ රෝග වෙන සේවා නොපෙනෙන බල වේග කිසිත් මා වෙත ලං නොම වේවා සැනසීමෙන් සිත පැදී සතුට සුවය සැනසේවා පිතු ඔබේ තෙල් පහනින් සඳුගේ දෝස දුරු වේවා උජගේ දෝස දුරු වේවා අංගහරු දෝස දුරු වේවා බුද්ධගේ දෝස දුරු වේවා
ඉන්නට මග එළි වේවා සැපත සතුට ඇති වීලා දුක් දුම්නස් දුරු වේවා නිතර හැදෙන හැම ලෙඩක්ම දුක් මගේ දුක් දුරු වේවා සිකුරුගේ දෝෂ දුරු වීමට යාපත සිත ලං වේවා සනිගෙන් වන අපල දෝෂ මෙපිනෙන් අද දුරු වේවා සෙනසුරු මාරක අපල කරදර මගේ දුරු වේවා අසීරුතා මග හරවා පහසුව නිති මතු වේවා පිදු පානි බලයෙන් සියලු දෝෂ දුරු වේවා අයින් සාදුනාද පවත්වන්න දෝත පුරා පුත නාමේ පානි බලෙන් පීඩන්නයි ජීවිතයට වෙන්න තියෙන කරදර හැම දුරු වෙන්නයි විතරාගි සම්බුදු හිමි ලෝ කෙලවර පුත දකින්නයි පිදු බලෙන් මතු මතුවට සිත ආසිරි සැලසෙන්නයි සාදු කියන්නේ තුනුරුවන් කමා කරගන්න මෙසේ කියන්න කවුරු අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදුනාවෝ සියලුම දෝෂයනට බුද්ධ රත්නයෙන්ද ධර්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාවි වදාරන සීක්වා සාදු කියන්න ඊළඟට මේ පින්කම නිමාවට පත් කිරීමට සූදානම් වෙන්නේ ඔබ ඉන්න තැනින් නැගිටලා පත්තිනි දේව මෑණියන්ගේ ආශිර්වාදයක් ලබා ගන්න ඔබගේ ජීවිතයට වැළඳලා තිබෙන සියලු දුක් දෝමනස්යන් දුරු වී ඔබ අප හැම දිනාටම දේව මෑණියන්ගේ ආශිර්වාදයෙන් බලයෙන් සියලු දුක් දෝමනස්යන් දුරු වේවා විශේෂයෙන් ඉගෙන ගන්න දූල පුතාලට විභාගවලට පෙනී සිටින දූල පුතාලට විශේෂයෙන්ම පත්තිනි දේව මෑණියන් වහන්සේගේ ආශිර්වාදය වැදගත් වෙනවා දෙවියන්ගේ දේවාශිර්වාදය ලැබීමෙන් ඔබගේ හැමෝගෙම ජීවිතයට බලපාන තිබෙන 98ක් රෝග 99ක් ව්‍යාධි 203ක් අන්තරාවල් දුරු වේවා මේ උඩින් පාය 9ක් කර මේ අවටින් මමන සුලඟක් කර කරදර බාධක දුක් දුම්නස් කම්කට දුස් නොපෙමිනේවා බලන්න අපිට සුබදහමෙන් පවා අපිට ආශිර්වාදය දක්වපු විදිහ මේ පින්කමට පහුගිය දින පුරාවටම අධික ලෙස වර්ෂාවල් තිබුණා
ඒ වර්ෂාවල් තිබියදී අපිට මේ වෙසක් පුන් පොහෝ දවස නිමිති කරගනිමින් ආශිර්වාදාත්මක මහා පින්කම් සිද්ධ කරමින් ඔබට පින් සිද්ධ කරගන්නට සබා දහමින් පවා ආශිර්වාදේ සලසා දීලා තිබෙනවා. ඒ නිසා හැමෝම ගොඩක් කැප වුණා, මහන්සි වුණා, වෙහෙසුණා. අපි මේ දින කිහිපේ පුරාවටම වෙහෙසිලා මහන්සි වෙලා තමයි අපි මෙතෙන්ට වැඩම කරලා ඔබගේ පින්කම සාර්ථක කරලා දෙන්නට වැඩි. මේ උතුම් පින්කමට වියපැහැදම් කරන්නට යෙදුණු විශේෂයෙන්ම දායකත්වයේ දරන්නට යෙදුණු පින්වත් හැම කෙනෙක්ටම ඉහෙම් බහින රෝගයක්වත් හැදෙන්න එපා. ඔබ ලෙඩට වෙන බොන බෙහෙත් ඒවා දිව්‍ය ඖෂධ බවට ප්‍රත්‍යක්ෂ වී ඔබට ඉක්මන් සුවයම ලැබේවා. ඔබගේ ජීවිතයට වැළඳිලා තිබෙනා වූ මාරක බාධක කම්කටොළු දොස් සියලු දුක්ඛ දෝමනස්යන් දුරු වේවා. බුද්ධ බලය කියන්නේ, ධම්ම බලය කියන්නේ, සංඝ බලය කියන්නේ මේ ලෝකයේ තුල තිබෙන දෙයක්. ඒක ඔබට මැනවින් සඵල වුණා. පහුගිය කාල වකවානුව තුල වුණා. මහා කඳුනාය ගිය බුදු පිළිම ආරක්ෂා වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බලය මුළු ලෝකයේ තුලදීම සිසාරා ගිහිල්ලා තිබෙන්නේ. ඒ නිසා එහෙමනම් කල් වේලා බොහෝ ගියපු නිසා රැබෝ නිසා අපි පින්කම නිමාවටපත් කරන්නටයි සූදානම් වෙන්නේ. මේ ආශිර්වාදය ඔබගේ ජීවිතයට සැලසේවා යන ප්‍රාර්ථනාවෙන් සාදු නාද පවත්වමු. තෙදින් යුතුව පඩි පුරවඩිමින්නේ දිදී ලොවට සිත් සිරි වඩවන්නේ එරං සලඹ හිස පිටට වඩින්නේ ඉන් රෝග දුක් ඔබේ බැස යන්නේ තෙදින් යුතුව පඩි පුරවඩිමින්නේ ඉන් වැදුණු ගිනි ලොව වෙනසෙන්නේ එරං සලඹ හිස පිටට වඩින්නේ ඉන් සිරසරෝ දුක් බැස යන්නේ සාදු කියන සැදිපත්තිනි පණි පුරයට වැඩලා දිදී ලොවට සිත් සිරි වඩවාලා රිදි සලබනල ලතට වඩාලා සිඳී දෝසනල ලෙංගියේ බැසලා නඩු අප කරදර සමතිවද ලෙඩ දුක් වියවුල් වල මෙදියුවද රැකි රක්ෂාවල් දුෂ්කර වූද දෙවියනි ඒ දුක් දුරු වේවාද ගේ උළුවහලේ දැන් ගදමි වඩ නයි පොළොමුන්ගේ හැමතැන දිව්වද යක්කුසීනෙන් දැක බිය වූවද රුදුරු එවන් දුස් දුරු වේවාද බුලතේ යක මුල
නොකඩා කෑවද උල්ලමින් මහනෙහි මුදුනට ආවද ඉයක් කුසීනෙන් දැක දිය වූවද රුදුරුවේ වන් දුස් දුරු වේවාද එලිපොත්තේ සිට හිස පීරුවද ගහගෙන හිස අත දොරකඩ හිටියද පානේ තෙලි කඩ තිඹලා නිවුවද දෙවියනි එම දොස් දුරු වේවාද සිරි හස්තෙන් රන් සොළඹ දරාගෙන නවගමුවේ දෙවොල්ලට අධිපති වෙන පත්තිනි සාමිනි මේ පින් අරගෙන දියුණුව යාපත ලංකර දෙනු මෙන වම් කර ඔසරියේ කොටක් දරාගෙන රන් සලුවෙන් මිනි සලබ වසාගෙන දුම් තලු මුර පුද පඳුරු දරාගෙන දෙනු සෙත ආතුර සෙවුම බලාගෙන ආභරණ ගල යට නතු පිපුනාවද කබර ගොයින්ගේ ඇතුළට ආවද නපුරු ජාමි කපුටන් හැඬලුවාද රුදුරු එවන් දොස් දුරු වේවාද උජ කිවි දින ගෙයි ගොම මැටි ගෑවද බක මුනික් ගෙට විත් හඩ පෑවද උල්ලමික් වාලෙයි මුදුනට ආවද දෙවියනි එම දොස් දුරු වේවාද නවගමුවෙහි හිමි රුවන් විමන තුල අතිපති පත්තිනි දෙවිඳුනි තෙද බල උවදුරු යම දොස් දුරු කරවා අද